තියෙනවා සමහරක් වෙලාවට බොස්ලා හිතනවා දැන් කවුරු හරි හොඳට වැඩ කරගෙන ගියා කියන්නකෝ. දැන් මෙයා වැඩ කරගෙන යනකොට අන්න බොස්ට හිතනවා මේ මනුස්සයා හොඳයි හොඳට වැඩ ටික කරගෙන යනවා කියලා. එතකොට ඊට පස්සේ බලනවා අර දැන් අර වගකීම් තියෙන ඒවාන් තව ටිකක් එයාට දෙන්න. එයාගේ කැපැසිටි එක තේරුම් ගන්න. දැන් මෙයා වැඩ ටික හොඳට කරගෙන යනවානේ. ඒකට සමහරක් විට දැන් තියෙන එයා දැන් ගොඩනගාගෙන තියෙනවනේ පොසිටිව් පැත්තක්. එතකොට එතනදී මේ බොස් බලනවා හරි දැන් මෙයාට මේ වැඩ ටික ලස්සනට කරගෙන යන්න පුළුවන්. තව වැඩ ටිකක් දීලා බලන්න ඕනේ. දැන් ඒතර සේවකයාගේ පැත්තෙන් හිතනවා බොස් දැන් මට වැඩ දෙන්නේ. දැන් මට කරගන්න පුළුවන් නිසානේ මටත් තැනකට එන්න පුළුවන් කියලා එයා තේරුම් ගන්න මට තියෙන කැපැසිටි එක මෙච්චරයි කියලා තේරුම් ගන්න. අර ටික බාර ගන්නවා. දැන් ඔන්න දෙගොල්ලන්ටම වරදින්නේ ඔතනදී තමයි. ඊට පස්සේ දැන් මෙයාට දැන් බාරගත්තට ඇත්තටම කරගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. එතකොට දැන් බොසුත් දැනගන්න ඕනේ මෙයා මේ දේ කරාට සමහරක් විට වෙන දෙයකට දක්ෂ නැති වෙන්න පුළුවන්. මෙයාට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන් මෙයත් මිනිස්සෙක්නේ. මිනිස්සෙක්ට කරන්න පුළුවන් සීමාව ඇතුළේ දේවල් ටිකක්නේ අපි දෙන්න ඕනේ. එතකොට දැන් මෙයා ටික දවසක් යනකොට අරකට කරන්න ඕනේ මේකත් කරන්න ඕනේ. අර කර හරියට කර හිටපු වැඩ ටිකවත් හරියට වෙන්නේ නැහැ. මට වෙලා තියෙනවා එරංගේ අතරම. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාදී අපි මොන හරි වැඩක් පටන් ගත්තට පස්සේ මේ දැන් අපි වැඩේ ටට්ටක් ගාලා කරගෙන අපි වෙලා විතර කරනවා අපි අනිත් වැඩ ටිකට. කරගන්න. සහ අපි යන්න කලින් ඉදර යන්න හරි කොහොම හරි ඉතින් අපි පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න දෙන වැඩ ටික ඉවර කරනවා. මේක දිහා බලාගෙන ඉන්නෝනේ හයි මැනේජ්මන්ට් එක හරි වෙන්න පුළුවන් ඉහළ ඉන්න අය. ඒකට මොකද කරන්නේ තවත් කොටසක් ගලවලා මෙතනින් තියනවා දැන් මෙයාගෙන් වැඩක් ගන්න පුළුවන් උපරිම කියලා. හැබැයි මෙයා රැකියාවට එනකොට එයා කතා කරගෙන ඉන්න වේතනයක් තියෙනවනේ වැටුපක් තියෙනවනේ. ඒතර එයා වැටුපට තමයි වැඩ කරන්නේ. හැබැයි දැන් තව වැඩ කොටසක් කරනකොට අර ඇත්තටම අර මොනසෙක් ජීවිතේට හරි ලොකු බරක් දැන් මට එහෙම එනකොට මට දැනලා තියෙනවා මේ මොකද්ද මම මේ කරන්නේ මේ මට ඉස්සර තිබුණ ආසාවෙන් වැඩට එන එකක් දැන් එපා වෙලා තියෙනවා තව වැඩ පට වෙලා තියෙනවා මට කියලා හිතෙනවා. ඒක අර මුලින් බාරගත්තට ඒ කොන්ෆිඩන්ස් එකෙන් දිගටම යන්න බෑනේ. ඊටත් ඒක කරගන්නත් හරි අමාරුයි. දැන් ඔන්න පළවෙනි සතියේ වගේ ඔයාට ඔන්නම් පැයක් දෙකක් වැඩිපුර ඉඳලා අර ටික ඉවර කරලා යන්න පුළුවන්. ඒක දිගට යනකොට තමයි ඒක ඇයි එහෙම කරන්නේ මැනේජ්මන්ට් එක? ඒක මං හිතන්නේ දෙපැත්ත තේරුම් ගන්න නැහැනේ. කැපැසිටි එක හැමතිස්සෙම තේරුම් ගන්න ඕනේ. මෙයාට කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණය වැඩ ටික. ඒතර මම වැඩේ දෙනකොට මනත් දැනගන්න ඕනේ බොස් මේක මට කරන්න බෑ. මගේ සීමාව ඇතුළතදී මට කරන්න පුළුවන් උපරිමය මං කරනවා දැන්ට. එතකොට එතෙන්දී සමහරකට අර බොස්ගේ හිත දිනා ගන්න අනිවාර්යෙන් ප්‍රොමෝෂන් එකක් ගන්න. එතකොට අර දැන් තව ඉන්න කෙනෙක්ට වඩා මම මේක කරනවා කියන එක පෙන්වන්න ආසයිනේ මිනිස්සු. එතකොට කරන්නේ අනිවාර්යෙන්ම කමන්නේ මේකත් මං කරලා බලනවා කියලා ගන්න එක. මම හිතන්නේ හොඳම දේ තමයි Tamanට බැරි දෙයක් කෙලින්ම කතා කරා නම් ඒ ස්ට්‍රෙස් එක එන්නේ නැහැ.